IPL තරගාවලියේ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම හා කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගය ඊයේ දිනේදී පැවැත්වුණා. ඉතින් මෙම තරගයෙන් ලකුණු 110ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායමට හැකියාව ලැබුණා. ඉතින් මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සන්රයිසර්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසන් කළේ කඩලු 4ක් දැවී ලකුණු 278ක අති දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනුයි. එය වාර්තා පොත් අලුත් කළේ IPL ඉතිහාසයේ කණ්ඩායමක් ලබාගත් තුන්වන වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඉතින් මෙම තරගයේදී සන්රයිසර්ස් ඉනිම දෙවනත් කරමින් සුපිරි පිතිහාරම්භයක නිරත වන්නට හෙන්රික් ක්ලාසන්ට හැකියාව ලැබුණා. එහිදී ඔහු පන්දු 39කින් නොදැවී ලකුණු 105ක් ලබා ගත්තා. හෙන්රික් ක්ලාසන්ගේ මෙම සුපිරිනිම දැවැන්ත 6 පහර 9කින් හා 4 පහර 7කින් වර්ණවත් වුණා. ඉතින් පන්දු 37කින් ශතකය සම්පූර්ණ කළ හෙන්රික් ක්ලාසන්ගේ මෙම ශතකය IPL ඉතිහාසයේ තෙවන වේගවත්ම ශතකය බවට පත්ව තිබුණා. ඉතින් ලකුණු 279ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන්නට පිටියට පැවිසි කොල්කතා ක්‍රීඩකයන්ව ලකුණු 160කට සීමා කරන්නට ඉෂාන් මාලිංග ප්‍රමුඛ සන්රයිසර්ස් පන්දුවන්නන්ට හැකියාව ලැබුණා. එහිදී ශ්‍රී ලංකා යෝන් වේග පන්දුවන ක්‍රීඩක ඉෂාන් මාලිංග මෙවර IPL තරගාවලිය තුළ සිය හොඳම පන්දුවේම වාර්තා කරන්නට සමත් වුණා. එහිදී ඉෂාන් යොමු කළ පන්දු වාර 4 තුළ ලකුණු 31කට කඩලු 3ක් දවා ගන්නට ඔහු සමත් වුණා. ඉතින් මෙම තරගයේදී ඉෂාන් මාලිංග විසින් කොල්කතා කණ්ඩායමේ ක්වින්ටින් ඩිකොක්, ඇන්කේෂ් රඝුවංශී හා හර්ෂිත් රනාගේ කඩලු දවා ගන්නට සමත් වුණා. ඉතින් මෙවර IPL තරගාවලිය තුළ ඉෂාන් මාලිංග සුපිරි දක්ෂතා දැක්වීමට සමත් වුණේ සන්රයිසර්ස් කණ්ඩායමේ නායක පැට් කමින්ස්ගේ පවා පැස්සුමට ලක්වෙමුණුයි. එහිදී පැට් කමින්ස් සඳහන් කර තිබුණේ මෙවර IPL තරගාවලිය තුළ සන්රයිසර්ස් කණ්ඩායම සොයාගත් වටිනාම ක්‍රීඩකයා ඉෂාන් මාලිංග බවයි. ඒ වගේම ඉෂාන් මාලිංග සතුව ඕනෑ තරම් පන්දුවේමේ උපක්‍රම තිබෙන බව පැවසූ ඔහු ඉෂාන් මාලිංගගේ යෝකර් පන්දුව හා ස්ලෝ බෝල් පන්දුව අති විශිෂ්ට බවද පවසා තිබුණා. ඉතින් සන්රයිසර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන කාව්‍යා මාරන්ද ඉෂාන්ගේ දක්ෂතාවයන් ගැන ඉතාම සතුටටපත් වී තිබෙන බවද ඉන්දිය මාධ්‍ය පවා වාර්තා කර තිබුණා. ඉෂාන් මාලිංග ඊළඟ IPL තරගාවලිය තුළ වෙන්දේසියට ඉදිරිපත් කළත් මෙවර අලෙව්වාට වඩා විශාල වටිනාකමකට ඉෂාන් මාලිංගව 2026 IPL තරගාවලියේදී සන්රයිසර්ස් කණ්ඩායම විසින්ම ඔහුව මිලදී ගන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බව ක්‍රිකට් විචාරකයන් පවා පෙන්වා දී තිබුණා. මෙවර IPL තරගාවලියේ තරඟ 7ක් තුළදී ඉෂාන් මාලිංග විසින් කඩලු 13ක් ලබා ගන්නට සමත්ව තිබෙනවා. ඉතින් ඉෂාන් මාලිංග IPL පිටිය තුළ දැක් වූ සුවිශේෂී දක්ෂතා නිසා අද ලෝකයක්ම ඔහු ගැන කතා වෙන තැනට පත්ව තිබීම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපිට හදවතින් ආඩම්බරයක් හා සතුටක් ගෙන එනවා. ඉතින් ඒ වගේම ඉෂාන් මාලිංගගේ ඉදිරි ක්‍රිකට් දිවිය අතිශය සාර්ථක වේවා යන්නයි ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපේ පැතුම.